උදේ නරක දෙයක් කියන්නද නැහැ. අද 13 බලමු අද දවසේ මගේ ගෙවෙන්නේ කොහොමද කියලා. මේක අවුරුදු part 2. හොඳ නැති ආරංචිය තමයි මට චුට්ටක් අමාරුයි. මදනිය මහන්සි වුණා වැඩි වුණා. ඒ නිසා වෙන්න ඕනේ. ඉතින් මම දැන් වෙලාව 9:26යි. මම නැගිටලා ටිකක් වෙලා වෙනවා. හැබැයි මම ඇඳේමයි හිටියේ. මොකද ගෙදර කවුරුත් ඉඳියේ නැහැ. ඉතින් මම ඇඳටම වෙලා ඉඳියා. දැන් බලමු මොකද වෙන්නේ කියලා අද දවසේ. ගෙදරින් එළියට කොහෙවත් යන්නේ නැහැ කියලා. මොකද මම හිතන්නේ පොඩ එළියට ගියා වැඩි වුණා. ඒ නිසා මම තීරණය කරා මම ගෙදරින් එළියට කොහෙවත් යන්නේ නැහැ. දැන් මට මිතුරු ටික තක්කල් කරා. මම තාම කෑවෙත් නෑ කන්නත් ඕනේ. තක්කල් කරා. Getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. අම්මා දැන් මිව්වේ මේ කිව්වේ අම්මද අනේ පව් අපි මාන්සිය නිසා ඇදුවද අනේ පව් කාලි වරලම පයින්න කියලා හිතන් ඉතින් වැඩ නවත්තලා හරි ගියේ නෑ තාත්තට අවු වුණා ඒ ඉතුරු ටිකත් पेंट करන්න වෙනවා නෑ නෑ ඇත්ත කතාව නම් මේ තීන්ත එක ගල් වෙනවා ඒක කටේ සව කටේ වන්මෝ ඒ නිසා මේ මොකද්ද දැන් ඒකත් ගාලම ඉන්නෝ මේ ඉස්සර වෙන්නේ අපේ අම්මා යුව කියවන කතා බොරු
මේ ඊයරා ගෙනල්ලා ඉතුරුණු කෑම තමයි දවල්ට කෑවේ. අද අපි ගෙදර ඉුවේ නෑ. මම යනවා අනිත් ගෙදර ටික ගන්න. දැන් වෙලාව ඔඩි 3යි වෙලාව. 3යි වෙලාව. තව පැයක්වත් ඒ තින්ත ටික ඉවර කරන්න. ඊට පස්සේ මම නෑ මම නිදා ගන්න. හයි. පැයෙන් ඉවර කරලා නාලා නිදා ගන්නවා කියපු කෙනා තමයි මේ ඉන්නේ. දැන් වෙලාව 7යි. වලට පේනවා ඇති මෙන්න හැමදාම තීන්ත මමයි තාත්තයි අන්තිම මොහොතේ පොළවේ ගන්න ගත්ත තීන්ත. පොලිෂ් නෙමෙයි තීන්ත ගෑවේ. ඉතින් ඇඟ හැමතැනම තීන්ත. දැන් තමයි නාගන්න යන්නේ. මම ප්‍රසන්ට්ස් හිතුවේ නැහැ. මේ ඒකට කමක් නැහැ. මොකද මෙහි හෙට මම බුලත් දිලා වඳින ටික ලෑස්ති නැහැ. ඒවත් ඔන්නක් තියෙනවා. හරි කොහොම හරි මම දැන් යනවා නාගන්න. කොඩම සෝල්ට පේනකොට මගේ හැටි මේ ඊරෑ ඉඳලා. හරි මම යනවා නාගන්න. එන අපි නාල ඉවර වෙලා හම්බෙමු ඊගාට මොකද කරන්න කියලා බලන්න. නාගත්තා මාර සනීපයි. මේ නාගෙන එනකොට මම බාත්රූම් එකෙන් එළියට එනකොටම මෙහි මේ බුලත් දෙන්න ඇවිල්ලා හිටියා. මෙහි අය බුලත් දෙන්නේ පරණ අවුරුද්දට. නාගතේ ලබන්න කලින් මේ පැත්තේ අය බුලත් දෙන්නේ පරණ අවුරුද්දට තමයි. අපි නම් දෙන්නේ අලුත් අවුරුද්දටනේ. ඒ උනට මේ පැත්තට එහෙම බුලත් දෙන්නේ නැහැ. ඉතින් යාළුවා මම ටක් ගාලා මේ ඔහු channel එක දාගෙන ටක් ගාලා මේකට දැන් තමයි වීඩියෝ එක ගන්න. හරිද? ඉතින් දැන් මෙහෙන් යනවා බුලත් දෙන්න ඒ වැඩිමල්ලට. මම යන්නේ ආච්චිට දෙන්න විතරයි. කියන්නේ තාත්තගේ අම්මට මං එහෙට විතරයි යන්නේ. අනිත් ගෙවල් වලට අම්මලා යනවා. මම යන්නේ නැහැ. මාව ජජ් කරන්න එපා ළමයි එකෙන්. ඊට පස්සේ මම හෙට මෙහි බුලත් වෙන අපි දෙන්නේ අවුරුද්ද අතරනේ. ඉතින් ඒකට මම මේ මොනවද ප්‍රැප් කරන්න ඕනේ. මාන්සි හරි බුලත් දීලා ආවා. මම ආවා ගෙදර. තාත්තයි අම්මයි චුටි නංගි ගියා අනිත් අයට බුලත් දෙනවා. මම ඇවිල්ලා ආපහු මගේ ටවල් එකත් කැට ගහගෙන මට තියෙන සහ මම කැමති පහසුම මේ කලිසම තමයි මේක. ඒක අඳගත්තා. අයිඩි සෙට් එක මාරු කරේ නැහැ. මොකද මේ ටී-ෂර්ට් එක මේ අපේ නිසල බොසාගේ. මේක මම ඉතින් හිතුවා දැන් අන්තරයට මේක ඇඳගෙන ඉන්නවා කියලා. එයා මතක් වෙන්නත් එක්ක. පොරු එහෙම එකක් නෑ මේ. නෑ පොඩි එහෙම එකක් තියෙනවා. හරි. කමන්න. කරන්තින්නේ දවල් හිතුවා අපි කවුරුත් රැට කන්නේ නැහැ කියලා. කොහොමද ඉතින් මේ දවල් අපි සෑහෙන කාපු නිසා අපි හිතන් ඉතින් රැට කන්නේ නැහැ කියලා. අපි චූටි නංගි එකපාරට මේ හවස කියන්නේ හතර විතර බඩගිනි බත් ඕනේ කිව්වා. ඊනියම් මටයි තාත්තට නිකන් බඩගින්නක් ආවා. මම දැන් මහන්සියත් එක්ක වෙන්නේ නැති. ඊපස්සේ අම්මා ඔන්න බැන හිටියා මහලු බෝඩ් කියෙව්වා කන්නේ කියලා. දැන් ඉතින් මොනා හදන්නද කියලා මන් දන්නේ නැහැ මොනා ඉව්වද කියලා. මොහොලට පෙන්වන්නම් කනකොට මොනවද දන්නේ නැහැ අම්මා හදලා තින්නේ. කන්න පුළුවන් දෙයක් හදලා තිබ්බොත් ඇති. මේ ඉතින් කොහොම හරි මේ ඔක්කොම දැන් වෙලාවක 8:20යි 8:17යි 8:57ටනේ තියෙන්නේ. ඒ වෙන්න කලින් කාලා ඉවර කරන්න ඕනේ. ළමයින්ට මේ කියන ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ ඇත්තටම ඔයාලා නොනගතේ වෙලාවට නොකා ඉන්නවද? මගේ අචාරෝ සරයි. කනවා මේ හැමෝමත් එක දැන් කනවා මේ
අපි නිසල පුතා ගෙනල්ලා දුන් චොක්ලට්. හරි. ඔයගලන්ට ඇහෙන විදියට නොනගතේ ලැබුවා. දැට 57යි නොනගතේ ලැබුවා. කන්නගත්තු කාලේ ඉවර කරන්න බෑ. දැන් මම චුට්ටක් ෆ්‍රී එකේ ඉන්නවා. ෆෝන් එකට ගිහුවොත් මම චුට්ටක් දැන් ෆෝන් එක ඔබ මගේ මී ටයිම් එක ගත කරනවා මගේ ලව් එකත් එක්ක. ඒ තමයි මගේ ඇඳ. ෆස්ට් ලව් එක මගේ ඇඳ. ඉතින් මම මගේ ෆස්ට් ලව් එකත් එක්ක මම මී ටයිම් එක පොඩ්ඩක් ගත කරනවා. ඊට පස්සේ මොකද කරන්න කියලා මම ඔයාලට කියන්න. Now I'm shaking, drinking all this coffee. These last few weeks have been exhausting. I'm lost in my imagination, and there's one thing that I need from you. Can you come through? හයි කොහමරි මගේ මේ ටයිම් එකෙන් පස්සේ මට අපෙන් අමතක වෙනවා හෙට තෑගි දෙන්න තියෙනවා කියලා. මම ඩක් ගාලා හෙට උදේ මම බුලත් දෙනකොට දෙන්න ඕනේ තෑගි රැප් කරා. දැන් වෙලාව අපේ ගෙදර හැමෝම නිදි දැන්. වෙලාව 10:33. මම නිකන් ඔයාලට සැරින් සැරේ වෙලාව මතක් කරනවා වගේනේ. කමන්න. මේ දැන් මම නිදා ගන්නවා. Oh shit. Sorry. Bed පැත්ත විසිට කරනවා. Try go and find and come. හම්බුණා. ඉතින් මම දැන් බෙහෙත් දුන්නා. බෙහෙත් තමයි කියන්නේ විනාඩි 10න් මම දොයි. ඉතින් මම හිතන්නේ මේ 13 වෙනිදා ඒ කියන්නේ මගේ අවුරුදු vlog part 2 මගේ නැහැ ළමයි ඉතින් ඉන්ටරෙස්ටිං දේවල් නැහැ අවුරුදු උත්සව වලට යන දේවල් නෑගම් යාළුවොත් එක්ක එළියට යන ඒවා ඒව මොකුත් නැහැ. එකක් මම ඒ දේවල් වලට කැමති නැහැ. අනිත් එක මම අසනීපෙන් ඉන්න එක. හැබැයි මම ඔයාලව එළියට එක්ක යනවා අනිවාර්යෙන්ම. හෙට හරි 14 හරි 15 හරි මම අනිවාර්යෙන්ම ඔයාලව එක්කගෙන යනවා එළියට. එතන චුට්ටක් ඉවසලා ඉන්නවා. දැන් චුට්ටක් ඉවසගෙන මගේම කියවිලා අහගෙන ඉන්නවා කියලා. ඒක මම දැන් බේත්නවා. ඒකීලා මම නිදාගන්න. නෙට් එක මේ අම්මා හොදලා දුන්නට ගැට ගහත්තේ නෑ තාත්තට කියලා. තාත්තට මහන්සි. මයි තාත්තා ඉතින් මොඩ වැඩක් නෑ අල්ලගෙන කරේ. මේ එහෙනම් අවුරුදු vlog part 2 මෙතනින් ඉවරයි. good night හැමෝටම. දැන් මට good night නේ. okay good night and ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. ඒ කියන්නේ අවුරුදු vlog part 3 part 3 එකෙන් ඒ කියන්නේ හෙට දවසේ 14 වෙනිදා
අපි බලමු මගේ හෙට දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අවුරුදු කියලා විශේෂයක් නෑ. හරි. බලමු මගේ හෙට දවස ගෙවෙන්නේ කොහොමද කියලා එකපාරට 3. එහෙනම් ඊළඟ vlog එකේ කියනකම් පරිස්සමට ඉන්න හැමෝම එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් හම්බෙමු. බයි.